ඒ වහින්න බෑවා. හරි. දාන මේ දාන මේ මොකද කතා කරපන්නේ දාන මොකද කතා දාලයන්. දාන මම අදාරම අනිවාර්ය. ඉතින් දාලයා මන්ද? එපා. දාලයා මම මොකෝ කියන්නේ? දාලේ. දාලයා. බයි. අපි ගියා. බයි. අද මේ කලේ මම මගේ යාළුවෝ දීපු චැලෙන්ජස් වර්ග 5ක් කරන්නයි යන්නේ. මේ පාර අපේ channel එකට දාන වීඩියෝ එක මොකද්ද? ෆිල්ම් එකක් දාමුද? ෆිල්ම් එකක් කිය. monthly special එකක් අපි දැම්මොත් දාන්නේ. ඒ කියන්නේ මාසෙකට එකයිනේ. ඔව්. එතකොට වැඩක් නැහැ. අපිට ඒ අතරට තුරේට දාන්න හොඳ ටික. අපි චැලෙන්ජ් එකක් දාමු. චැලෙන්ජ් එකක් කිය. මෙහෙමයි. අපි ඔයාලට ටාස්ක් 5ක් දෙනවා. ඔව්. ඒ 5 ඔයා හරියටම කරන්න ඕනේ. හ්ම්. කරේ නැත්නම් අපි ඔයාලට පනිෂ්මන්ට් එකක් දෙනවා. එතකොට ඒ පනිෂ්මන්ට් එක මොකද්ද? ඒ පනිෂ්මන්ට් එක තමයි අපි කියන ඕන කෑමක් වා කන්න ඕන. ඒ කියන්නේ? ඒ කියන්නේ අමු මාළු. හා. තව ගොම වුණා පුළුවන් කන්න. ඒක නියමයිනේ. ඔව් ඔව්. තව කුණු වෙච්ච පස් ඕන එකක් පුළුවන් හොදේ අපිට දෙන්න වාට. අනේ මං ඒක කරන්න ඕනද? මම දන්නවාට කොහොමත් ඒක කරන්න බෑ. හරි මං කරනවා. මං චැලෙන්ජ් එක බාර ගන්නවා. පුළුවන් නම් කරමු. කරනවා. හරි. ඕක රෙකෝඩ් කරගන්නකො. මේ YouTube එකකට දාමු. ඉතින් යාළුවනේ ওই වෙලෙන් මං වැඩ වගේ බාරගත්තට මට පස්සට යන්න තමයි තේරුනේ මේක මාරු කියලා. අපි ඒක ඔයාලට ඉස්සරහදී කියන්නේ. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ අපිත් එක්ක අවසාන වෙනකන් රැඳී සිටින්න මේගොල්ලෝ මට ගස් නගින්නත් සිද්ධ කරනවා. හරි යාළුවනේ අපේ මුල්ම ටාස්ක් එක තමයි කැත්ත හොයාගනින්න. ඒ කියන්නේ මේ මගේ යාළුවට එක කැත්තක් මේ කැලේ කොහේ හරි හංගලා තියෙනවා. මං ඒක හොයාගන්නට ඕන. ඒක හොයාගත්තාම තමයි අපිට ඉස්සරහ ටාස්ක් ටික බලන්න වෙන්නේ. එහෙනම් අපි බලමු ටාස්ක් එක ලේසි වේද අමාරු වේද මේගොල්ලෝ ලේසි තැනක හම් ගාවිද අපිට ඒක හම්බ වෙයිද කියලා. එහෙනම් ඉස්සරහටම අපිත් එක්ක රැඳෙලි සිටින්න. මේ කැලේ කොහෙද හලෝ හැංගුවේ කියන්නකෝ. බොඩි හින්ට් එකක් දෙන්නම්. අර උඩ පැත්තේ ටිකක් යන්න ඕන. ඔව්. එච්චරයි? ඒ කොහෙද තියෙන්නේ කියනකෝ. ඔබට හිතා ගන්නවත් බෑ වීඩියෝ මේක නම්. මේ උඩේ මේ උඩ වීඩියෝ හොයන කමන්ද? නෑ. රෙකෝඩ් කරගන්න මේ හොඳට. මේ බලන්න තියුණු වැස්. අන්න. මෙන්න යාළුවනේ. ගල් ගන්න ඕනේ. ගල් ගන්න. පැය භාගයකටත් වඩා වැඩි ගියා. ඉතින් මේ එකක් රස්සක හංගලා හරියන්නේ. හරි යාළුවනේ අපි ටාස්ක් නම්බර් 1 කම්ප්ලීට් කරා. ඉතින් දැන් අපිට තියෙන ටාස්ක් නම්බර් 2 එක ඒ තමයි අපේ මේ කැලෑව ඇතුලේ ඉන්නකොට දරුණු සත්තු අරුමුන් එන්න පුළුවන්ලු. උන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට ආයුධයක් හදාගන්න වෙනවා. ඉතින් යාළුවනේ දැන් මේ ගහක් හොයාගෙන අපිට ආයුධයක් හදාගන්න තමයි වෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා. හරි යාළුවනේ දැන් මේ හොඳ ගහක් හොයාගන්න බලමු. කෙලින් තියෙන එකක්. මගේ කෙලින් තියෙන පොල්ලක් තමයි හොයාගන්න හදන්නේ. පොල්ලේ මම ඒක කරන්න හදන්නේ යට උල් කරන්න. එතකොට අපිට හෙල්ලක් විදියට ගන්න පුළුවන් නේ. එහෙනම් අපි යන් ඉස්සරහට. හොඳයි. යාළුවනේ අපි මෙන්න මේ පොල්ල ගමු මේ උල් කරලා ගත්තාම හොඳ ආයුධයක් ඉන්නේ. දෙකයි. 1 අනේ යනවා හලෝ යන්න. යාළුවනේ මේක තමයි ආයුධයක් ඉදිරි තියාගෙන දැන් අපිට මේක යට උල් කරගන්නත් වෙනවා. ඒ විදිහට කඩුවක් එහෙම හදන්න බැරි. හදන්නේ ඕගොල්ලෝ කිව්වා මට ආයුධයක් හදාගන්න කියලා. දැන් කඩුව මේ හදාගන්න ඉන්න. අනිත් එක කඩුව හදන්න පුළුවන් නේ කියනකො ගස් වලින්. පුළුවන් මං හදලා වෙන්නන්නද? මේක හදන්න ගත්තොත් අදාපත වෙන වැඩක් කරන්න බැරි වෙයි. හරි. තොප්පඩු. මෙන්න යාළුවනේ. බලන්න උල. ආයෙත් සුපිරි මතම්. ඔබ දැන් අපි ටෙස්ට් කරලා බලන්න ඕනේ නැද්ද? හරි සරි මම ඔයාලගේ බඩට අයිනෝ. එන්නොත් හොඳයි. මම යනවා. හරියාළුවනේ මෙන්න අපේ ආයුධය අපි හදාගෙන ඉවරයි. දැන් ඉතින් මම මේකෙන් සදිත්තත් ඉවරයක් කළා. දැන් මම පුදුම වදයක් කළා. ඉතින් මේ බලන්න ලේ. හරිද? මාර ලේ ප්‍රමාණයක් තියෙන යාළුවනේ.
කියන්නේ පුදුම වදයක් වුණේ ඇත්තමයි. ඕ වදයක් වුණා. ඕ. අත්‍යාරෝනේ ඔන්න අපි ටාස්ක් නම්බර් 2 කරලා ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන ටාස්ක් නම්බර් 3 එක කරන්න. ඒ තමයි අපිට ගෙයක් හදාගන්න වෙනවා මෙන්න මේ කැලේ ඇතුලේ. ඉතින් අපි බලමු ඉස්සරහට වෙනවා මාරම වෙනස් දේවල් ටිකක් තමයි යාළුවනේ මේගොල්ලෝ මට දීලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොනව වේද කියලා. හරි යාළුවනේ ඔන්න අපි මේ ගෙයක් හදාගන්න මෙන්න මෙතන වගේ තමයි ගත්තේ. ඒ කියන්නේ දැන් ගෙවල් හද ඉන්න නම් යාළුවනේ මට අමාරුයි. එතකොට මේක හදාගන්න බැරිනොත් මේගොල්ලෝ අනිවාර්යෙන් දිනනවා. මට පරදින්නත් බෑ. මේගොල්ලන්ට දිනන්න දෙන්නත් බෑ යාළුවනේ. ඒක නිසා අපි මෙතන ගත්තේ. මේක සුද්ධ පවිත්‍ර කළා ගෙයක් විදියට ගමු. එන ඉස්සරහදී හම්බෙ. යාළුවනේ මගේ ලස්සන සුන්දර කැලෑ පුංචි ගෙදර. මේක ගයක් විදියට ගන්න පුළුවන් දෙයක්. පුළුවන්. බලන්න මෙතන උඩ වහලා තියෙනවා. මේ යාළුවන්ට පෙන්වන්න මේවා. වහලා තියෙනවා. මේ සුන්දරත්වය බලන්න පුළුවන්. මේ පැත්ත ආවට මේ සත්‍ය ආරව මේවා ඔක්කොම බලාගන්න. මෙතන තිය ගන්න පුළුවන්. මේ තවඩ පොළ ලස්සනට හැදුවනම් හරි නෑ. මගේ ගෙදර. මේක මගේ ගෙදර. මගේ නීති. මෙන්න යාළුවනේ දැක්ක නේද? තුට්ට හෙර වුණත් ගල් පාර මෙන්න මෙතන. බලන්න යාළුවනේ ලස්සනයි. පිටවල ලස්සනට හදන්නම තිබ්බේ නැද්ද ඔයාලට? අය දැන් මේක කැතයිද? ඇත්තම කිව්වොත් කැතයි. මේ යාළුවනේ දැනටම විදෙව් ටාස්ක් 3ක් කම්ප්ලීට් කරා. ඒකට මෙයා මේ කරන වේගෙ වැඩි. අපි හිතන් හිටපු එක නෙමෙයි මේ කරන්න හදන්නේ. ඒක තමයි. දැන් එහෙනම් අපි ටිකක් අමාරු එකක් දෙමු. මෙයා දැන් මෙච්චරලා කැලේවමනේ කරේ. ඔව්. කැලේ මේකක් දෙමු. ඕනේ. මොන වගේ එකක්ද ඔයා හිතන්නේ? මොකරෝ කැලේ සීන් එකක් දෙමු ඉතින්. මොකෝ කියන්නේ? ගහක නගින්නේ. අන්න. අන්න හරි. අපි ගහක ටිකක් උස්ස ගහක් දෙමු. මොකෝ කියන්නේ? ටොබ්බල්. අඩුම ගහෙන් භාගයක් අය නගින්න දෙන්න ඕන. ඔව්. හොඳේ. එහෙනම් රැඳි සිටින්න එකට යාළුවනේ. හරි යාළුවනේ එහෙනම් ඕගොල්ලන්ට දැන් ඇහෙන්නේ නැති ඒගොල්ලෝ කිව්ව ටික මම අතරින් නම් බලාගෙන හිටිය මොනවද කියවනෝ විතරයි මට ඇහුනේ. මට හරියටම කිව්වේ නෑ. දැන් මේ ටිකකට කලින් තමයි කිව්වේ ගහකට නගින්නලු තියෙන ගහෙන් භාගයක් හරි නැග්ගොත් විතරයිලු මේ ඔයාගේ චැලෙන්ජ් එක පාස් කියලා කියන්නේ. එහෙනම් අපි ඉස්සරහට බලමු මට ගහකට නගින්න පුළුවන් වේද මොකද්ද කියලා. මෙන්න මුවැත්තා. මේවට පෙන්වන්න හදන පොඩි දෙයක්. වැටුන්නේ පෙන්න. ඒගොල්ලෝ කියන්නේ යාළුවනේ මෙන්න මේ ගහ. මෙන්න මේකට. ඒකේ උඩටම නගින්නේ කියලා තමයි කියන්නේ. ඕනනම් භාගයක් කම්ප්ලීට් කරත් හරිලු. චැලෙන්ජ් එක පාස් දෙනවලු. අපි බලමු. අරනා ෂුවර් විදෙව්වට මේ ගහට නගින්න බෑ. ඔයා මොකෝ කියන්නේ දෙවෙක් ගැන? බෑ කියලාද කිව්වරේ? ඔව්. මට ඉතින් මෙන්න මෙහෙම කරාම මේක බලන අය දන්න මොනවද මම පෙන්වන්න හදන්නේ කියලා. ඒක තමයි පෙන්වන්නේ. අනිවාර්යෙන් දිනලා. බලමු. ඉතින් මේක කරගන්න පුළුවන්ද? පුළුවන්. මේ ඔයා ටාස්ක් 4ක් කම්ප්ලීට් කරොත් අපි ඔයාලට දිනුම දෙනවා. ඒ කියන්නේ දැන් ටාස්ක් 5ක් කිව්වුලි. ටාස්ක් 5ක් දෙනවා අපිට අපි ඔයාට. හැබැයි එතනින් 4ක් කම්ප්ලීට් කරත් ඇති. දැන් ඔයා මේක පරාද වුණොත් තව එකක් කරන්න ඕන. හැබැයි ඔයා මේක කරේ නැති වුණොත් තව එකක් ඔයාට කරන්න වෙනවා. මේක දින්නොතින් චැලෙන්ජ් 5 මං චැලෙන්ජ් එක වින්. ඔව්. මේ කොහොමද දිනන්න ඕනේ? බලමු මේක දිනයි දිනන්නේ කියලා. ගස් නැගී මේ සූර්යයා. ඔය සුව සැරියට පොඩ්ඩක් කෝල්ලක් දාලා කියන්නේ. හරිනේ. මං ගහට නගින්නම්. හැබැයි බහින්න උදව් කරනවා. බැහැ ගන්න බැරිවත් උඹලා උදව් කරනවා. අවුලක් නැහැ 19 අනුවට කතා කරන්න. 19 අනුවටයි නැගලා බහින්න බැරි නම් අතාරින්න. ඕන්න හරි. බුද්ධිමත්. හොඳ අදහසක්. විජයෝගේ පරණ ඉස්සර කාලේ ඇන්සිස්ටර්ස්ලගේ හැකියාවන් ඇවිල්ලා තියෙන විදිහට. වඳුරු දන්නෝනේ හැමෝම. තාරගින්නෝනේ. ටිකක් ඕන නම් නගින්න හැබැයි අර පාස් කරන්න ඕනේ වෙයිද? නගින්න. අලකුවට වැටේ කියලානේ කියන්නේ නැගපන්. වඳුරෙක් වගේමයි. ඇත්තිනේ. අයියෝ ඒක යානේ. ඒක නම් ඇත්ත හැබැයි තව ටිකක් නගින්න ඕනේ නේ. ආපුව භාගයක්වත් ගිහිල්ලා නැහැ.
මේ උඩින් බැලුවම පේන්නේ නැනේ. ඔය පේන්නේ නැහැ විදෙව්ව. ඇත්තනේ දැන් හරිනේ. හරි උඹ දින්න. අපි දින්න subscribe කරන්න. ඒ වහින්න බෑවා. හරියයි. 19 යනුවට කතා කරපන් යකෝ 19 යනුවට